Sakyaman dari Pradesh. Totoo na ng kukula din naman kagang. Bago kung kukula ka pa na mamadin na, bigla ka pa din eh. Ayun, banda ko ako natin lang. Harga. Api देवता हो देवी हो नहीं देवी हो देवता हो उपासकाයි එතකොට අපිට කවදාවත් හම් වෙලා නැහැ. ආ කියන්නේ දෙවියන් දේවතාවෙක් ආරූඪ වෙලා අපිත් එක්ක සාකච්ඡාවක් කරලා නැහැ. අපිට මේක සුවිශේෂ අවස්ථාවක් අද. මේක තමයි නිරයෙන් කරන්නේ. මේ නිරය ලංකාවේ සුවිශේෂී තැන් හොයාගෙන යන මේ චාරිකාවේ නාඩි ටීවී කණ්ඩායමට අපි අද සුන්දර පිටිසර පරිසරයක පිටලා දෙන වරාපතාන ගම්මානේ හොයාගෙන යන්නේ. ඉතින් වනාලීන්ගෙන් සහ ඊටමත් ගොවිතැන් වලින් පරිසරය සමන්විත පරිසරයක්. හේන් ගොවිතැන සහ කුඹුරු ගොවිතැනින් ගොඩාක් වනාන්තරයක දුරබැහැර ගමනක් මේ යන්නේ. නාඩි ටීවී නරඹන දා ප්‍රේක්ෂකයන්ට අපි මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක. අපේ දාන වීඩියෝස් අලුත්ම අලුත් කොට වීඩියෝ බලන්න. නාඩි ටීවී කණ්ඩායම හැමදාම සමාජයට මේ ජන වින්‍යාසය සහ ඉතිහාසය පිළිබඳ සුවිශේෂී අපි නාඩි ටීවී එක මේ රටේ හරි දේ හරියට කරනවා. අපි යනවා අද දවසේ වරාපතාන මින්නේදී මහදේවාලී. අපි යමු. වරාපතානේ මේ දේවාලේ පින්වත් සුවිශේෂ වූ විශිෂ්ට වූ දේවගෙත් තමයි. නැත්තම් අපි වරාපතානේ දෙවියන් එද මහත්ය සොයාගෙන අපි එතුමන් දේවාලය ඇතුළේ ඉන්නවා. අපි කියලා කතා කරමු. මේ තියෙන්නේ දේවාලයට ඉවසන දොරටුව. මේ දොරටුවෙන් අපි ඇතුළට ගියන් පස්සේ අපිට පේනවා දේවාලයේ උළුවස්ස ප්‍රධාන උළුවස්ස තාමත් පුංචි. අපිට මේ දේවස්ථානයේට අනිවාර්යයෙන්ම අපි දේවස්ථානයට පැමිණෙන නැතිමතුන්ට දැනගන්නට පුළුවන් සහ අවබෝධ කරගන්න පුළුවන් කාරණයක් තමයි උළුවස්ස. ඇයි මේ උළුවස්ස මේ පොඩියට හදලා තියෙන්නේ? උළුවස්ස තමයි අනිවාර්යෙන් මේ දේව පුදුමයකට දෙවියන් ළඟට අපි යද්දී ගෞරව බුමාණෙන් යුතු යන්න ඕනේ. නිසා නමස්කාර පූර්වක යන්න ඕනේ, කරු බුමන් යුතු යන්න ඕනේ. ඒ නිසා මෙතෙන්ට ජනාධිපතියවත් එතෙන්ට යන්න ඕනේ. නමස්කාර. නිසා අපිට Gatapaly devi hona mekam lagi bimeda dengan denne maganu mana hanga dan deviyani deva dubagana विष्णु राजा हम तेरे सक्रिय सुवे सुरक्षारे बेटा केला भाई प्राप्त करना इस्लाम सत्यना dari Pradesh untuk bikin tu කොට මේ වෙනවාද දැන් අපි දැන් මේ වැඩසටහන දැන් අපි මේ රටේ මේ ඉහළ අපේ ඉතිහාසයේ ප්‍රෞಢත්වය කරගෙන යනවානේ. අපි මේ අපේ ඉතිහාසය කියන රහස් හොයාගෙන යනවා.
එතකොට අපිට කවදාවත් හම් වෙලා නැහැ. ආ කියන්නේ දෙවියන් දේවතාවෙක් ආරූඪ වෙලා අපිත් එක්ක සාකච්ඡාවක් කරලා නැහැ. අපිට මේක සුවිශේෂී අවස්ථාවක් අද. ඇත්තටම. ප්‍රයෝජනanse දැන් මේ දේවස්ථාන ඉතිහාසය කියන්නේ මේ දෙවුල මේ වසර කීයක් විතර දැන් පරම්පරාවක්. ප්‍රයෝජනanse දැන් මේ දේවස්ථානෙන් දෙවිවරු කී දෙනෙක් විතර වැඩ දැන් මෙතන ඉන්න කාර්යයක් ඉන්නවා. ඒ වෙලාවල් වලට එන විදියටම වැඩ කරන්නේ. සාත්‍රය කියන්නේ අපි පනන්දේ මම සාත්‍රය කියන හිතුවක කියනවා සාත්‍රය කියන්නේ. දෙවියෝ පනන්දේ. ඔව්. මිනිරි මහා දෙවියොත් ඉන්නව නේද? ඉන්නවා. ඒ අපේ පියරත්ම නිර්මනේ ඒ දිවිවරන්නේ. ඒ දිවිලෝකී. මාරේ. එයා දේවාලම එන්නේ. එන්නේ නෑ ඒ වගේ නයිරදියමන්නේ. ඒ වෙන්නේ අදිමුති. ඊයටම ඉන්නවා. කාලිමෑනියෝ. කාලිමෑනියොත් එහෙම තමයි. කාලිමෑනිය ඉන්නවා. කාලිමෑනියෝ දඩවන්න. කාලිමෑනිය දෙව්ලෝ ඉන්නේ. පත්තිනමෑනියෝ දෙවිලෝ ඉන්නවා. ඈ? පත්තිනමෑනියෝ දෙවිලෝ ඉන්නව නේද? අපෝ. පත්තින අඹෙන් පොන් උතුමෙන්. එයා වැඩිලා තියෙන උනාසින මේ පිළිඹව ගන්න බැරි. පිළිඹව කියන්නේ දැන් පිළිඹුරන්නේ ඒකද? එතකොට මේ දෙවනාංශ දැන් අපි දැන් මේ වැඩසටහන දැන් අපි මේ රටේ මේ ඉහළ අපේ ඉතිහාසයේ ප්‍රෞಢත්වය කරගෙන යනවානේ. අපි මේ අපේ ඉතිහාසයේ තියෙන රහස් හොයාගෙන යනවා. එතකොට අපිට කවදාවත් හම් වෙලා නැහැ. ආ කියන්නේ දෙවියන් දේවතාවෙක් ආරූඪ වෙලා අපිත් එක්ක සාකච්ඡාවක් කරලා නැහැ. අපිට මේක සුවිශේෂී අවස්ථාවක් අද. ඇත්තටම. ප්‍රයෝජනanse දැන් මේ දේවස්ථාන ඉතිහාසය කියන්නේ මේ දෙවුල මේ වසර කීයක් විතර දැන් පරම්පරාව. දැන් මේක වසර 7ක් නේ ආත්ම පරම්පරාවක්. පරම්පරාවට මේ වෙනස් කරන්නේ නගදී වෙනස් කරන්නේ. නැත්නම් නිරුදාන්න බෑ. එමුනේ කැලල කියලා තියෙනවා. නැති ගහලා තියෙන කැලලක. දාන්න බෑ. ගලු විච්ච බෑ. ගහලා අපෙන් නැති කැලලක තියෙන කපුර කියන වර්ෂාවෙන් අඩුවක් කියලා තියෙනවා. ඉහිමි මේ අඩුවක් කියලා තියෙනවා. ඒකට වහන්න නීති පිටුවහරු මොනවාරි තියන්න ඕනේ. ඉස්තිර නැණි ඉස්තිර තාවකාලිකයි ඉස්තිර වලවල් කියනවා අපට ඉස්තිර නින්නේ ගිය අපට ඉස්තිරයි එතනත් අපි නැණි එතන දැරේ බල විතර පවත්තන එතනත් මේ දේවතාවෝ විතරයි නේද එන්නේ නේද? එතන ඉන්නවනේ ඔක්කොම ඉන්නවනේ ඒ හලව තමයි තියෙන්නේ මම නින්නේ ගියලට හලව මේක වහලා තියෙන්නේ. මේ වහලා තියෙන්නේ වැතුලෙන් ගත්තේ දෙයක් කරලා. මම වැවට කරලා ගත්තා. වැවට කරලා ගත්තේ හදා මගේ ඒ දේවාභරණ මෙහි තියෙනවා. ඒ කියනෝනේ. මේ හලවයි හයක් ගත්තා. ඒ මෙයාගේ මුත්තිදා. මෙයා නෙවෙයි. මුත්තා. මෙයාගේ මුත්තිලා මේ එතන හිටපොර විලි දේවාලි. තව කට්ටියක් එම ගත්තද මේ කීප දෙනෙක් ගත්තද ඒ රාජාවරු? ඒක කිව්ව මන් දන්නේ මේ අපි ගත්තා. අපේ මම වැවට කරලා ගත්තා. වැවට කරලා ඒකට අපි මුත්තා ගන්නවා. ඒ වාහනේ නරුණ දවස් 7 දවස් 7 අනබර රටට මුත්තා දවස් 7යි. වලමුහය එන්නේ ගිහිල්ලා මේ මම අපි දියම් නියම කිව්වා මේ වලමුහය කියන්නේ කරා කරන ඉරුනි ඉලි තුනා ගල් ගැටිය නෑ ඒකේ දානික ඒ කිනි අපි කෑන්නේ ගියා මේ හලම එක්ක තියෙනවා නාද හලම කරලා වෙන්න විශේෂී අභ්‍යාස මේ රාජා දේවාභරණයක් මේ අපිට සියසින් දකින්න පුළුවන් වෙන්නේ ඉන්නේ බොහොම කලාතුරකින් උග උගෙන් හැරෙන් ඈන මගේ ඉරිය ගන්නවා එහෙමයි මේ තියෙන්නේ. මේක තමයි නිර්වයන් කරන්නේ. මම නිරියනකට ඒකේ පෞරාණික භාගයේදී මුදින බලන්න බර ඔව් තුනයි පත්තිනි එනාගලම පත්තිනි හදපු ගිනි හදපු තුනයි නාගතරම්බයි පත්තිතරම්බයි ගිනි හදපු නාගලම රම ගත්ති ඒ උඩින් කියන්නේ ඒක ජය වතුරෙන් ගත්තේ නේද? ඔව් වතුරෙන්. වතුරෙන් ඒ ඔය වගේ හලමනේ කිසිම දේවල් කිසිම දේවල් නෑ අපි දැකලත් නෑ. නෑ. ඒ දේවල් ඉන්නේ. එතකොට මේ දෙවනසල් කඩු
ඒවා ඉතින් මේ ගත්තුවා මේ අර ආවරණ ගනිමු. ආවරණ කියපු ඉතින් ගනිමු. හරි කොහොමද? මේ රඩු මේවා තමයි ආවරණ. මේවා ආවරණ. මේ වුණා ඒවා පළදින්නේ මේ හලව ඉස්සරහට අරගෙන හිවිචුරට හලව වේදු කරලා හලව අරගෙන මේ ආවරණ පළදම සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා ඉතින් මේවා වල මේවා ආවරණ ඕවලු මේවා ආවරණ ඒ විශේෂ දවස් වල විතර ඒවා පළදින්නේ. අර හලම පළදිනවා මම. ඒ හලම පළදින්නේ ගාංගුලි මිනිමෙකෝ. ඒ කාකාරී අකුයි අවුලිජන් ඒ හලම බලකම් මතක් අවස්ථාවේ නේද? මම සෝගුලේ යනවා. සෝගුලි ගිය යකු අල්ලා ඉර කරනවා කරන්නේ උත් සතුනි. ඒ සතු වර්ගකින් ඉර සමනය කරනවා. අපලු ධර්මයන්ව සමනය කරනවා. මේ පව කරන්නේ. මේ පව කරන්නේ නෝද? මනුෂ්‍යාත්මී විශාලයි. මනුෂ්‍යත්ව හිරියකන්න හොඳ නැහැ. ඔන්නේ කියන්නේ මනුෂ්‍යාත්මී විශාලයි. මනුෂ්‍යාත්මෙන් තමයි රජ වෙන්නේ. සාහත් වෙන්නේ. බුදු වෙන්නේ. දෙවි වෙන්නේ. බුදු වෙන්නේ මනුෂ්‍යයා. එනම් මනුෂ්‍යයා මේ අපට වැඩි උතුම්. අපි මනුෂ්‍ය වෙන දේවසත්කම් කරගෙන ඉන්නේ. උපාසකනේ. උපාසක. බලාප් කරන පින් අපි ගන්නවා. නම් කොට්පල කරනවා හැම දෙයක්ම කරනවා. සියලු වාහනයට වයිසයි. වයිසුණාට නෑ සාද්දාසම් මොන්සෝනි ඉන්නවා. කියන්නේ දැන් පින් කරලා කියලා හුඟක්. අපිට පින් කරලා කියන ඉන්සයිට් කාර්යලේ නෝද? ඉතින් නෝද නිවෙනුනට නේද? තමුන්සේ අපිට උතුරු මිනිරිය පච්චි ආරුඩ වෙනවා කියන එන්නේ නැහැ. උන්වහන්සේගේ පුත්‍රත්නේ ඒ වගේම තමයි පරම දේවතා වණ්ඩාර පනදේවතා එලා රජුගේ පුතා කරුණා කුමාරයා අයියනපත් මගේ නැන්දිනිගේ පුතා මහා ඇමිති කියන්නේ අඩු ගන්න දෙයියා මේ දිනේදී අපි ඉලන්දර දේව කියන්නේ දේවනාස ඉලන්දර සැරගිනි පස්සේ නම් මගේ බඩේ උපන් කෙනානේ ඒ දුර ඉසිවල කුණි පුකෙති ඒ මීගියන් බල සම්පන්නයි සත්තුන්ට ඇතැයි තමයි එක ඒ සෙල්ලම් මම පෙන්නනවා මේ මුට්ටිනෙම පොලි මුට්ටිනෙම පොලි ඒ නීරවිය මම යනවා ඉතින් ඉඳන් ගාරිය එනවා මෙයාට එවිදා ඒ නීරවිය එනවා ඇක්කේදී එනවා උළු වලේ අල්ලනවා පාටි තියනවා වැකන්දී ये मुठ्ठियों කියන්නේ ඒකයි. ඉතින් පෙන්නලා ඉතින් මම වාක්‍ය කියනවා. මේ උඹගේ දරුවෝ මගේ හතරක් වෙන දරුවෝ මේ මිනිස්සු බවන්සික බාරයි. බවන්සික අරසා කරනවා. ලෝකම් මේකයි. කියලා වැඩි ජීවිතේ මේ දරුවෝ අරසා කරන ඒ වගේ සාර්ථක නම මුට්ටි නම නගන. ඔක්කොම සාර්ථක වෙන හොදා සුනම් බෙදනවා. බෝල් රෝගේ ඉන්නේ නෑ කරදරෙන්නේ අර මොකද ඉන්ජෙක්ෂන් ගෑවි කොරෝනා එන්නද ඒ කොලෝරා වෙන්නේ නෑ අපි රාක්ෂා කරන්න සත්‍යයන් දිනකේ මට නටන්න දැම කුඩල්ලා ඉන්නේ ලැබුවේ එහෙමයි කියනවා මට නටන්න දෙන්නේ මම කුඩල්ලා ඉන්නේ මට විලංගුවාලා ඉන්නේ ඉරාද පොළොව හිතාන්ට වුණු ඉතිසා මගේ රට්ටුමා එලා රජුමා දෙමලා පියතුමා දෙමලා මගේ උන්ට කන්නාගේ කෙනෙක් නෑ හිටියා අපේ රජුමාගේ වාසනේ තියෙනවා රුකක් මේ කොහොම කොට බැලුවා ඒකේ ගන්ටාරයක් කියලා තියෙනවා ඒ ගන්ටාරේ දීපතට පෙන්න පුගලකුටම ගහන්න නියම
රාජපුරුෂ හොයන්නේ නිච්චක් නෑ. දැන් මේ රාජ්‍ය කරපු අපි පියරතුමා. ඉතින් යම් විපතක් වෙන්නේ කෙනෙකුගේ ගන්ටාරේ ගහනකොට රජතුමාගේ සවංග වලට ලැබුණා. එනකොට රාජපුරුෂ ගෙන්නනවා මා ගන්ටාරේ හෙඩෙව කවුරුද විපතට වහාම මාලකට කැඳපුණේ. ඒ විදිහට ළමයි ඉරුලා අපේ ඇස්පරාදේ හොඳ ඇස්පෙක් කිය. එක මොකද නමක් කියන හොඳ ඇස්පැට ඒ ඇස්පැටම මෙයා ගන්නෙ මම ගන්නෙ මම අරගෙන ඇස්පැට් එක තමයි යන්නේ රවුම කෙරෙලා රටේ කියලා ඇස්පැට් ගන්නලා වේගෙන් ගමන් කළා වීදි සංචාරය කරනවා. ඔව් වීදි සංචාරය කරනකොට ගවදෙනක් මේ පැටිය වදලා නාවලවට මේ රටරෝගී කියන පැටිය ගෙවන්නා බිල්ල කෙట్లా විශ්වුණා. මේ ගවදෙන ආවද දරුව රටමෙන්නේ එවිදිහට ගන්ටාර කනුව කරාමෙන්දා ගවදෙන ඒකට සද්දේ වුණාම ගන්ටාර ඒගොල්ල රාජපුරුෂයෙක්ද ගිහින් ස්වාමී ගවදෙන්ට විපතක් ඇති වහා ගිහින් බලමු. ඉතින් බලනකොට පැටියට හුසුලානවා. කවුද මේ අපරාධී කෙරේ? ඉරුල්ලා වටින් ආරංචි වුණා ඉන්න රජතුමාගේ පුතා. උන්වහන්සේගේ පුත්‍රයාගේ මේක සිද්ධ වෙලා තියෙනවා. වහාම මගේ පුත්‍රයා මාලකට කැදවුණා. ඒකට මේ සද්දේ උනේ අම්මා ඇතුළේ හිටි රජවාසී. මේ රජුවා බෙරියන්දල ගෝසාව ඇහුණා. ඇහිලා බැලලා ආවා. ඒකට පුතා කියනවා. ගැවිලා ගන්න අම්මා මේ මත් පුතා හරියේවි. මගේ පුතා වැරදිලා රෝම තියෙනවා. කලබල නෙපා ගවපටියාගේ බෙල්ල වෙන සිත්යකට මේකගේ බෙල්ල මම වෙනස් කරනවා. කෑගේ වැරුණා. යපුවා. අම්මගේ හිරියස්තු කියලා එක්නම් මිය ගියා. එක්නම් මිය ගියා. මම යකෙක් වුණා. නිවස්තිනේ ඉන්නේ. මට වීගී තියෙන මම හුවක් මිනි නැගවලා. මුකක් මිනි නැගුවා. ඉන්න බෑකට මේ පිටක් කියනවල තුන්දිස්සේ පිටක ගිනි කිච්චි. නවත්තන්න තිකින. පිළි ගින්නරේ උඹට වුණා. වටවල ඇතිලි තමයි පිළි දෙසන්නේ. මේ ගිනි නැදේ එළවනවා මම පස්සේ. දනවන් වතුරට බැන්න වතුර පැහැනවා නේද? ඒකට කොයිතරම් බලද මේ පිළිට ඉන්න බෑ. ඒක පැනලා වෙරිලා නැගින් එනවා ඇඹිදුවන්නේ. යමුණු දොරා කියන දරක්. හැබැයි පේනවා ගොන්ඩලිය ජීවිතේ ධර්මයේ දුක. ධර්ම මරන්නව ජීවි. ධර්ම පැනලා දීවෝ. ගුණා දැන්ලා මම ගොම්බෙඩ දරුගත්තා. අරගෙන කම්බිලි දේවතාව මට උපකාර කළා. ඉරහට පොළොව මොහිකාන්තාව මීට සාසී. අප සත්‍යන්ත කිට්ටන් ශ්‍රීපුත්තන් දේශිස්නාම. ඕසාමි. කාර්යමිලි. දරුවන්ට දැනගන්නයි කියන්නේ. ඒ රාවේදී මංගල ගොඩවැල් පියාට ගිනිවැලේ විසිකරුවේ එක පාර්තරුවේ සංඝයා පිට නැවතුවා. අර ගින්නක පාර්තුනා කහකට වගේ පේනෝ වීගියේ තුව කම්බිලි යමට අතගසුවා පැනලා උදුරට විසිකරුවා. පැන්න ගමන් සමුහ හැටගේ බිලි කැඩුවා. ඒක අපරාධයක් සිද්ධ වුණානේ. විශාල අපරාධයක්. දෙන මට ඉවර ඉන්න බැරුද. නැගනේ විභාගයේ නින්නේ වෙලෙම එනවනන්තරේ ඉතින් ඇතුළේ දින කුග්ගේ දෙන තියෙන දැන් නම් ඒක නෑ. වෙන හොද ගේවාගේ ඒක ඇතුළේ මම වාඩි වුණා. ඒකට අර ගවන්දේලෝ මංගල කඩවල වින්නේ. කඩවල කැදි. හත් ගමන කඩවල කළා ජීවිතයේගෙන මාව ඇල්ලුවා. මට විදංගු කරු මම දස්කම් පින්නවා. මම බලයි නම කිය. නම නැතියක් සෑම මොනවා? නම නැතියක් කියනවා. ඉසිමසුන් tu නම නැතියක් tu බලතියක් සෑනෝ. එහෙනම් මම කියන කම්මගේ මේ 50 යගේ ගණන් කරා. මේ 57ක් මම නිහංගුවා.
රජතුමාට හමුුණා දුන්නා පාර වෙළම් පොල්ලක් තියාගෙන දුන්නා පාර කිදුව කකුල් දෙකමයි ලව් ගහන දෙකට නෑතෝ නමක් ගණ්ඩමගින් තානෝනවද කතා කරන්නේ එහෙනම් තු මොගේ පලම් කොරා සම්පනම් බණ්ඩාර කියලා වෙබ්බෙන්රාදිලංකර ඉලංගුරු කිලිනේ තවඩන් තුනක් දැම්ම දිවුරුම් දීලා මිනිමරන්න තහනම් මේ අවට විදියට සිරබල කරලා සල්ලි උන්ද කරන්න තහනම් ලැබෙන දෙවන්ත කැමති ලෝක සත්‍යයට පිහිට කිරීම කියලා මට වගන්දීලා තවඩන් තුනක් දාලා තියෙනවා. තවඩන් ලෝක සත්‍යය දැන් කියනවාද? අය මොනවද අහන්නේ? යනාස දැන් අපි ඉන්නේ මහසෙන් රජතුමානේ. එතකොට ඉංග්‍රීසි බණ්ඩාර කියන්නේ තාත්තනේ පියතුමා. තාත්තා. එතකොට මහසෙන් රජතුමා කොහොමද දේවත්වයට පත් වුනේ ඊපස්සේ? මහසෙන් රජතුමානේ. ඔව්. උනාසිය දේවත්වයට ලාවනේ. ඉන්නේ මේ ශාසන අභිවෘද්ධියයි. ඒ ලෝක සත්‍යයේ දුකට තියෙන මේ වවුම කලේ. එහෙම. බොහෝ කලා ජේතවනාරාමේ අනුරාධපුරේ. ඔව්. ඒකද මහජේතවනාරාමේ තියෙන ධම්මදිවනේ. ඔව් එහෙමයි. බුදුන් වහන්සේ ජීවන. බුදුන් වහන්සේ අනේ පිළිසිරානුදී. ඔව් එහෙමයි. ඒක මහබාහිරව ඉන්නවනේ. ඔව්. එතන මහබාහිරව ඉන්නේ. ඉතින් මේ අනුරාධපුරේට දවස් 7කට සැරයක් එනවා. එහෙමයි. ඒ ජේතවනාරාමේ ඒ දිගිරිය මගේ කියලා අතරදු රූපවාසීලා පටිදාතු ගත්ති. එහෙමයි. නිරදා පටි අගල හතරක කපලා දාතින් ජේතවනාරාමේ. එතන මහබාහිරවල බාර දීලා තිනවා. මහබාහිර දෙක දිවි දියුණානේ. අතට දියුණානේ. එතකොට ඒ බාහිරවා ඉන්නේ හරියට දෙපොයේ කිට්ටුවේ එනවා දේව සම්මාගමට මහබාහිරවා. මෙතන ඉන්න බාහිරව වෙනයි. එයා මහබාහිරවා. එනවා දවස් 7කට සැරයක් අනුරාධපුරේ. ජේතවනාරාමේ ඇවිදින් ඒක කරේ එතන අරගෙන නොමි ඒ ජාතික මහරු වන්දනා කරන දෝණක් පොන ධාතුන් වහන්සේලා ඉන්න රුවන්ගේ දිහාට වන්දනා කරනවා. දැන් කියනවා එතන අරදී දැන් මෙහෙමයි. දැන් බලතල නෑ අඩුයි. අඩු කියන්නේ මිනිස්සු විසින් ඒව විනාශ කරනවා. හැම මිනිස්සුකම මරනකොට අපට පව් සිද්ධ වෙනවා නේද? අපි තින් කරගෙන යන දේවතාවුන්. දේවතාවුන් කිව්වට අපි දේවතාවෝ. දිව්‍යෝ නෑ. දිව්‍යෝ දේවතාවෝ උපාසකයි. අම්මා නෑ තාත්තා නෑ ගෙදරක් නෑ සල්ලි නෑ මිලුම් දන්නේ කිසිම දෙයක් නෑ උපාසකයි. කිසි කරදරයක් නෑ. පින් කරන්න ටිකක් අමාරුයි අපට. පින් කරන්න මගේ දරුවාට විපතක් වෙනවා ඒකෙන් බේරනවා. ඒකෙන් බේරලා හැබැයි පින තියෙන්න අපට පේන්නේ නේ පින නැත්තම් පේන්නේ නැහැ. විනි කියන්නේ ඇත්ත. ඉතින් ටිකක් බේන්නේ අපිට net තුනක් තියෙනවා. ඉතින් සමහර මුට්ටිය මොනවා කියලා කියන්නේ. එහෙමයි. මුට්ටිය මොනවා? මුට්ටිය මොනවා කියන්නේ? දැන් අපි ඒකට අපි මේ ගල්ලේ න්යාවේ ඒක යටකිනුවනේ අපි. මාමුදී ඒ යටකොනකල කවුරු කියලා බැලුවා. බැලුවකොට මේ කම්බිලිය මේ ලංකාවේ හිටියේ. රට නෙවෙයි. කම්බිලිය කඩවල මේ ලංකාවේ හිටියේ. ඒ විශ්මේ අපි නෝට කැලත්තක් දැක්කේ නැහැ. ඉතින් නැවැරගෙන මට ඇහුවා මේ මොනවා රෝලේ නිකලා. ඒකට ඇහුවා මේ මුට්ටිය මුන්දල දෙනවද කියලා. දෙන්නම් කිව්වා. ඒක නෝ මුට්ටිය මුන්දලේ දාටමයි. ගමෙන්දාගේ පැවතුනේ. ඒක අනික බින්ගගේ ඇටෙනකොට මේ කඩවල මේ නිතියේ. ඒ විදිහට අරගො පොරේ. අරගොට මොකද බඩුනේ මට තුම්වන්සල දොලෝනේ කුකුළු කපලා. ඒවා අපි දෙන්නේ කුකුළු කපන්නේ අපි. ඒ කුකුළු කාට කුකුළු කපලා දෙන්නේ අපි. නයිදරුවා ඉන්න කියන පෙරක් දෙවරව කුකුළු කොනේ කියලා නෝද. මේ දරුවා ලේ කුකුළු කපන්නේ. ඇයි අපරාධ කරන්නේ? තොටෝනේ නම් කුකුලා දෙනවා කාගම්. බැබ්බු කුන්ට කුකුළු කපන්න මම දෙන්නේ විතරක් කපන්න දෙන්නේ නැහැ.
ඇයින් මන් දරුවා කලා කරන්නේ? හරිද? ඔබට ඕනේ නම් මේ ඉන්න කාලක දිනුවා ඔබ ඉඳගනි එක. හරිද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන යන්න මට දීර්ඝ ආයුෂ ලැබෙනවා. Ini otro kan? අයිබෝවන් නාඩි ටීවී නරඹන දයාබර ප්‍රේක්ෂක හිතවතුනි මේ ඉන්නේ මා සමග මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නේ වරාපතාන දේවාලයේ ප්‍රධාන වෙද මහත්තයා මේ විදාම්පච්චි. ඉතින් নমස්කාර පූර්වක නිරෝගී සුව වෙන්න අපේ ආයුෂ අතරගෙන ඔබතුමා ජීවත් වෙන්න ඕන. මිනිසුන්ට රෝගීන්ට සේවය කරන්න ඕනේ. ඔබතුමාගේ මේ අත්දැකීම ඔබතුමාගේ මේ ශාස්ත්‍රයෙන් විශාල ජනතාවක් විශාල ප්‍රදේශයක සුවිශේෂී ජනතාවක් මේ රටේ සේවය ලබලා තියෙනවා. ඉතින් ආයුබෝවන් කියලා නාඩි ටීවී අපේ වැඩසටහනට මම පිළිගන්න බොහොම নমස්කාර පූර්වකව. මේ කොණ්ඩේට අවුරුදු කීයද නෑ? කොණ්ඩේ හතිය. ඉස්සරලා මීටරේ කොණ්ඩේ තිබ්බ නේද? කොණ්ඩේ කපලා දැන් මේක මේ ඩෙඩ් ලුක් කලාව කියලා කියනවනේ. මේ අලුතෙන් මේ කොණ්ඩේ ස්ටයිල් කරන අපේ තරුණ පරම්පරාව ගන්න මේකට කියන්නේ ඩෙඩ් ලුක් කියලා. මේක මේ කොණ්ඩේ කැරලි ගසින්. දැන් මේක ඉබේමනේ. ඉබේ හදලා නෙමෙයිනේ. නෑ මුල්ල හදුනේ. අවුරුදු කීයක් විතරද දැන්? අවුරුදු 7 මේ පීරන්න නැතුවද වෙන්නේ? පීර උන්ට කොණ්ඩේ කපලා කියන විදිහට යේනවා. ඒක දිගේ විකප්පුවා. ගේ විකප්පුවා ගේ ඉස්පුතාලේ නිකා. ඉස්පුතාලේ නිකා. අතරොත් ඒක ඉතින් කපන්නේ. මේක දේවතාවා කියලා ලක්කෝ. දැන් යට අලිතලේ අලියා ඉන්නවා. ඒකකුත් ඉන්නවා නේද? දල. දල. ඒ වගේ තමයි මේ විශ්ව කරන්නේ. මේ ලාන්නේ නෑ. ඒක කියන්නේ ලාන්නේ නෑ. ඒක කපුණිලා දඬුවම් දුන්න තියලා තියෙනවා. කපන්න දෙන්නේ වරාපතාන දේවාලයෙන් යම් කිසි කාර්යයක් නැත්නම් අපිට වැඩක් කරගන්නට අපි මේ දේවාලේ අපමහත්ය නැත්නම් දේවාලේ විද මහත්යව සම්බන්ධ කරන දෙතුමාට දුරකථනයක් නැහැ. මොකද එතුමා ඒ තාක්ෂණය භාවිත කරන්නේ වයස නිසා අපි මෙහි වැඩ කටයුතු කරන සහායක කපු මහත්මයෙක් නැත්නම් සහාය දේවදත්තුමා දමිත් මහත්තයා ඉන්නවා. එතුමාගෙන් ආපු දමිත් මහත්තයා අපිට කියන්නකෝ ඔබතුමාලව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථනයක්. මම සම්බන්ධ කර 077යි 077යි 281යි 22යි 61 281 කියන දුරකථනයේ අංකයෙන් පුළුවන් ඔබතුමාලට වරාපතාන දේවාලේ මහත්යව සම්බන්ධ කරගන්න විද මහත්යව සම්බන්ධ කරගන්න ඔබගේ රෝගී කටයුත්තක් නැත්නම් එහෙම නැත්නම් ඔබට අවශ්‍ය ඕනෑම මනුෂ්‍ය දෝෂ ඉඩකඩම් ආරක්ෂා කිරීම හැම දෙයක් දේවාලයකින් සිදුවන්නා වූ සිළුම කාර්යයන් සඳහා සම්බන්ධ කරන්න අපිට දමිත් මහතා හරහා විදුමන්ව සම්බන්ධ කරගන්නට පුළුවන්. අද දවසේ මින්නේරි දේවාලේ වරාපතාන මහ දේවාලයේ ප්‍රධාන විද මහත්ය නැත්නම් දේවදත්තුමාත් එක්ක තමයි අපි සාකච්ඡා කරේ. අපිට අවශ්‍ය වුණේ ප්‍රේක්ෂක හිතවතුනි මේ සංකල්ප දේව සංකල්ප දේව විශ්වාස පිළිබඳව සමාජයේ තියෙන මතය සහ විශ්වාසයන් පිළිබඳව ඒ සත්‍යතාව පිළිබඳව අපේ ජන සමාජයට ප්‍රකාශ කිරීමටයි. ඉතින් බොහොම කාර්යබල මොහොතක අපිව සම්බන්ධ කරගත්ත අපේ ප්‍රධාන වෙද මහත්තයාට අපි සමුදෙනවා নমස්කාර පූර්වක අපේ අවසරයි අපිට දෙන්න. අපි මතන ගිහින් එන්න.